සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම. ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලා සියලුම දෙනාටම. ඔන්න අදත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකේ මම කියලා දෙන්නේ YouTube channel එක කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මොකද මම step by step කියලා දෙනවා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. වීඩියෝ එකෙන් එකතු වෙන මම මාධව සේනානායක. ඔය යූස් කරන මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා create a Google account කියලා type කරලා එන පළවෙනි link එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් එනවා. මේ interface එකකින් අහන්නේ ඔයාගේ පළවෙනි නමයි last name එක තමයි අහන්නේ. මගේ නම මම type කරා. ඊට පස්සේ මෙතන next කියලා එකක් තියෙනවා. ඒක click කරන්න ඕනේ. ඊට පස්සේ අපේ birthday එක, අපේ gender එක වගේ අහනවා. මෙන්න මේ ටික fill කරගන්න ඕන. මේ ටික fill කරාට පස්සේ ආයෙත් next කියන එක click කරන්න. ඉතින් අපිට මෙතනින් suggestions email address දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලට කැමති එකක් select කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් create your own email address කියලා තියෙනවා. ඒක click කරාට පස්සේ ඔයාලට මතක හිටින එකක් ඔයාලට මෙතනින් type කරලා select කරගන්න පුළුවන්. මට හිතෙනවා මෙතනින් මට suggestion එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක click කරලා next කරනවා. ඔයාලට කැමති option එකක් select කරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ password එකක් අහන්න ඕන. ඔයාලට මතක හිටින හොඳ strong password එකක් add කරගන්න. ඊට පස්සේ next කියන එක click කරන්න. හරි. ඊළඟට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ page එකක්. scan the QR code with your phone කියලා ඉඳලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ ඔයාගේ phone එක අරගෙන මේ QR code එක scan කරන එක. ඔන්න මම QR code එක scan කරා. දැන් යන්නේ web browser එකට. ඊට පස්සේ verify your phone number කියලා එනවා. දැන් ඔයාලට ස්ක්‍රීන් එකෙන් පේන මැති recovery email address එකක් අපෙන් ඉල්ලලා තියෙනවා. අපිට පුළුවන් අපේ recovery email address එකක් මෙතනින් add කරන්න. එහෙමත්ම නැත්නම් අපිට පුළුවන් skip කරගෙන යන්න. දැනට මම මේ step එක skip කරනවා. මගේ email address එක එහෙමත්ම නැත්නම් Gmail account එක create වෙලා තියෙන්නේ. ඊට පස්සේ next කියන එක click කරගන්න ඕනේ. ඊට පස්සේ privacy and terms වලට මෙතනින් agree වෙන්න ඕනේ. ඔන්න මම මගේ Gmail address එක එහෙමත් නැත්නම් මගේ email account එක මම create කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම යනවා YouTube එකට. මෙතන තියෙනවා YouTube app එක. මම එතනින් යනවා YouTube account එකට. මෙන්න තියෙනවා මම create කරගත්ත Gmail address එකේ YouTube account එක. මෙතනින් මුකුත් අපි තාම search කරලා නැති හින්දා interface එකේ මුකුත්ම video එකක් පෙන්වන්නේ නැහැ. මම මෙතන තියෙනවා මගේ M අකුර. මොකද මම මාධව සේනානායක කියලානේ මගේ account එක මම create කරේ. මෙතන තියෙනවා create a channel කියලා option එක. ඔයා දැන් කරන්න ඕන මෙන්න මේක click කරගන්න. click කරාට පස්සේ අපිට මෙන්න මේ එක තමයි appear වෙන්නේ. ඊට පස්සේ අපේ channel name එකක් අපි මෙතනින් දාන්න ඕනේ. මම දැන් අලුත් channel එකක් පටන් ගන්න යන්නේ graphic designing වලට. photo editing, video editing මේ දේවල් වලට තමයි මම channel එකක් start කරන්න යන්නේ. මම channel name එකක් දැනටම decide කරලා තියෙනවා. මම මෙන්න මේ වගේ නමක් type කරනවා. මාධව designs tips කියලා තමයි මම channel name එක create කරන්නේ. ඉතින් මෙන්න මේ channel name එකට handle name එකත් okay වෙලා තියෙනවා. ඉතින් මම මේක create a channel කියන option එක click කරලා ඉස්සරහට යනවා. ඔන්න උඩින් රතු පාට ස්ක්වයර් එක ඇවිල්ලා තියෙනවා. මේ channel එක create වෙලා තියෙනවා කියලා. Your channel is being created. Check back in a few minutes කියලා දාලා තියෙනවා. මම මෙන්න මෙතන window එක refresh කරනවා. ඔන්න මගේ channel එක create වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ channel එකට logo එකක්, background banner එකක් වගේ settings ටිකක් YouTube Studio එක හරහා කරගන්න. මම මෙතන තියෙනවා customize channel කියලා එකක්. මම ඒක click කරගන්නවා.
ක්ලික් කරලා පස්සේ welcome to YouTube studio කියලා ඇවිල්ලා තියෙනවා. මම මෙතන මේක continue කරගන්නවා. ඔන්න ඇවිල්ලා තියෙනවා අපේ customization එක. මම මුලින්ම channel එකට logo එකක් design කරනවා. මම logo එකක් design කරන්නේ ChatGPT වලින්. ChatGPT වලින් කොහොමද වැඩ ගන්න කියලා playlist එකක් මම channel එකට ඇතුළත් කරලා තියෙනවා. ඒ link එක මෙන්න මේ වැටෙන tag එකෙන් ඔයාලට දැන් බලන්න පුළුවන්. මම මෙන්න මේ වගේ prompt එකක් මෙතන type කරනවා. ඔන්න මගේ prompt එක type කරලා ඉවරයි. මට මගේ YouTube channel එකට logo එකක් create කරගන්න අවශ්‍යයි. channel name එක මාධව design tips. මේ channel එකෙන් මම ගේන්නේ graphic design lessons වගේම video editing lessons. මේ topics වලට ගැලපෙන logo එකක් create කරලා දෙන්න. ඊට පස්සේ මම මෙතනින් arrow mark එක click කරනවා. අපේ logo එක create වෙන්න පොඩි වෙලාවක් යනවා. ඔන්න මගේ channel logo එක create කරලා දුන්නා ChatGPT එකෙන්. මට හිතෙනවා මේක ටිකක් හොඳයි. පස්සේ වෙනස් කරගන්නත් පුළුවන් නේ මට. ඉතින් දැනට මම මේ logo එක download කරගන්නවා. download කරගෙන මං යනවා ආයෙත් YouTube studio එකට. මෙතනින් තියෙනවා අපේ channel logo එක upload කරන්න option එකක්. දැන් හදාගත්ත download කරගත්ත logo එක මෙතනින් upload කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් මේක done කියලා click කරගන්නවා. ඔන්න දැනට අපේ channel logo එක අපි upload කරගෙන ඉවරයි. අපි channel එකේ banner එක create කරගන්නකම් දැනට මේක publish කරගමු. ඊට පස්සේ මම ආයෙත් යනවා ChatGPT එකට. මම කලින් prompt එකම copy කරගෙන prompt එකේ පොඩි වෙනසක් මම මෙතනින් කරනවා. මම කරේ logo එකක් නේ. මම මෙතනින් වෙනස් කරනවා channel banner එක කියලා. මම මෙතනින් පොඩි දෙයක් වෙනස් කරේ. ඊට පස්සේ මම කරන්නේ මම මෙතනින් ආයෙත් arrow mark එක click කරගන්නවා. ඉස්සෙල්ලා වගේම පොඩි වෙලාවක් යයි මේ design එකත් create කරලා දෙන්න ChatGPT එකෙන්. ඔන්න මගේ channel එකේ banner එකත් design කරලා දුන්නා. මම මේකත් කලින් වගේම download කරගන්නවා. ඊට පස්සේ ආයෙත් මම YouTube studio එකට ගිහිල්ලා මම ඉස්සෙල්ලා කරා වගේම banner එකත් මෙන්න මේ විදිහට upload කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ preview එකක් තමයි එන්නේ. all devices වලින් පෙන්වන සීමාව තමයි මෙතනින් පෙන්වන්නේ. desktop එකේ පෙන්වන සීමාව මෙතනින් පෙන්වනවා. TV එකේ පෙන්වන සීමාව මෙතනින් පෙන්වනවා. ඉතින් ඔයාලට පුළුවන් Google එකේ search කරන්න කොහොමද channel එකේ banner එකේ aspect ratio එක කියලා. ඒ ratio එකට ඔයාලට design එක කරගන්න පුළුවන්. දැනට මම මේක මෙතනින් done කරගන්නවා. ඔන්න දැන් අපි logo එකක් upload කරා, channel එකේ banner එකත් upload කරා. ඊට පස්සේ මම දැනට මේක publish කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවා ඇති යටින් settings කියලා එකක්. ඔයා settings කියන එක click කරන්න. click කරාට පස්සේ මෙතනින් තියෙනවා channel කියලා එකක්. ඒක click කරන්න. ඊට පස්සේ ඔයාගේ country එක මෙතනින් select කරගන්න. අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ඉන්න වෙන තාටක නම් ඒ රට මෙතනින් select කරගන්න. ඊට පස්සේ channel එකේ keywords ටිකක් මෙතනින් type කරගන්න. මොකද ඔයා YouTube එකේ කොච්චර ඔයා දැන් create කරගත්ත channel name එක search කරත් එන්නේ නැහැ. keywords ටිකක් ඔයා මෙතනින් type කරලා enter කරලා තිබුණ නැත්තම්. මම ඉස්සලා මගේ channel name එක keyword එකට දානවා. ඊළඟට මාධව කියලා දානවා. tech tips කියලා දානවා. ඊළඟට designs channels කියලා දානවා. සිංහල graphic designs channel කියලා දානවා. ඒ වගේම tech කියලා දානවා. tips කියලා දානවා.
මාධව කියලා මාධව නිව් channel කියලාත් දානවා. ඉතින් මම මෙන්න මේ වගේ keywords ටිකක් type කරගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ channel එකේ තියෙන concept එක contents අනුව මෙතනින් keywords ටිකක් type කරගන්න. මම දැනට මෙන්න මේ ටික save කරගන්නවා. ඔන්න දැන් dashboard එක click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තාම මගේ channel එක create කරලා පැයක්වත් ගියේ නැහැ. අපි videos upload කරන්න ඕන. තාම channel එකේ subscribers like කෙනෙක්වත් නැහැ. ඉතින් ඔයා කරන්න ඕන channel එක දැන් create කරගත්තට පස්සේ ඔයා content අනිවාර්යෙන් upload කරගන්න එක. සතියට දෙපාරක් තුන් පාරක්වත් ඔයාගේ channel එකට වීඩියෝ එකක් දෙකක්වත් අනිවාර්යෙන් දාන්න ඕනි. මෙතනින් එහාට tab එකේ තියෙනවා contents කියලා. තාම ඔයා videos upload කරලා නැති හින්දා කිසිම content එකක් මෙතනින් පෙන්නන්නේ නැහැ. analyze අපේ tab එක තියෙනවා. තාම අපි වීඩියෝ එකක් upload කරලා නැති හින්දා මේ analyze tab එකත් මෙන්න මේ වගේ තමයි අපිට පෙන්නන්නේ. community tab එක තියෙනවා. තාම ඔයා වීඩියෝ එකක් upload කරලා ඒ upload කරපු වීඩියෝ එකට කමෙන්ට් එකක් ඇවිල්ලා නැති හින්දා මේ community tab එකත් මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. ඉතින් මෙතන තියෙනවා subtitle tab එක, content detection. content detection කියන්නේ ඔයා upload කරපු වීඩියෝ එකක් තව කෙනෙක් ඒ විදිහටම copy එකක් අරගෙන upload කරලා තියෙනවා නම් content detection එකෙන් අනිවාර්යෙන් මෙන්න මේ tab එකේ පෙන්නනවා. earn tab එකෙන් පෙන්නනවා eligible ද ඔයා YouTube එක හරහා මුදල් උපයන්න කියලා. ඉතින් තාම මම channel එකට වීඩියෝ එකක්වත් upload කරලා නැහැ. ඉතින් ඔයා මේ දෙයට eligible වෙන්න 1000 subscribers like ඉන්න ඕනේ. ඒ වගේම 4000 watch hours තියෙන්න ඕනේ. ඒ නැත්නම් ඒ දෙකම නැත්තම් අනිවාර්යෙන් shorts video වලින් views 10 million තියෙන්න ඕනි. ඉතින් customization එකෙන් තව වැඩක් අපිට මෙතනින් කරගන්න පුළුවන්. channel එකේ description එකක් අපිට මෙතනින් enter කරගන්න පුළුවන්. ඉතින් මේ description එකත් මම ChatGPT වලින්ම කරගන්නවා. කලින් prompt එකම copy කරලා මම මෙතනින් paste කරගන්නවා. මම මෙතනින් පොඩක් වෙනස් කරගන්නවා channel description කියලා. ඊට පස්සේ මෙන්න මේ ටික අයින් කරගන්න. description එක Simglish වලින් දෙන්න කියලා මම මෙතනින් දාලා තියෙනවා. ඊට පස්සේ arrow mark එක click කරගන්නවා. මේ channel description එක මම මෙන්න මේ විදිහට copy කරලා මෙන්න මෙතෙන්ට මම paste කරගන්නවා. ඔන්න අපි channel description එකකුත් enter කරගත්තා. දැන් මෙතනින් මම මේක publish කරගන්නවා. දැන් අපි ඉන්නේ audio library කියන tab එකේ. මේ tab එකේ තියෙනවා ඔයාට intro music. මේවා contents වලට ඔයාට use කරන්න පුළුවන්. මේවට copyright වදින්නේ නැහැ. ඔන්න අපි channel එකක් create කරගන්න විදිය step by step ඉගෙන ගත්තා. මේ වීඩියෝ එකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් comment එකක් දාලා තියන්න. ඒ වගේම වීඩියෝ එක ගැන මොන හරි තව අදහසක් තියෙනවා ඒකත් comment එකක් දාලා තියන්න. channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අදට මම sign out වෙනවා. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.